යාළුවෝ හැම දිනාටම සුබ දවසක් වේවා. මම අද මගේ තවත් රෙසිපි එකක් ගේලා තියෙන්නේ. මම අද මුරුක්කු හදන්නේ. මුරුක්කු ಜಾති දෙකක් මම හදනවා මෙතන. මේක විශේෂත්වය තමයි මේක පාන් පිටි අනන්නේ කිසිම දෙයක් නැතුව මම මේ මුරුක්කු එක හදන්නේ. මෙතන සීනි මුරුක්කුයි බයිට් මුරුක්කුයි දෙකම තියෙනවා. ඒකින්ද වීඩියෝ එකේ සම්පූර්ණ බලන්න රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. මගේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා එකතු වෙන්න. එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මෙතන මම හදන්නේ මේ පැස්තා වලින් හදන්නේ. මේකට එක එක කෙනා එක එක නම් කියනවා. පාස්තා කියනවා, මැකරෝනි කියනවා. ඕගොල්ලෝ කියන නමත් යටින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම සීනි, ඒ වගේම තෙල්. මෙතන මම මුලින්ම පැස්තා ටික භාජනයකට දාලා මේකට හොඳට නටන උණු වතුර අපි එකතු කරන්න ඕනේ. මේ වතුර එකතු කරාට පස්සේ මේක විනාඩි 5කට වැඩි තියන්න එපා. විනාඩි 5ක් වගේ තමයි තියන්න ඕනේ. ඊට අඩු වුණාට කමක් නැහැ. වැඩි කරන්න එපා. මොකද මේක බෙරි වුණොත් අපි හදාගන්න විදිහට අපිට හදාගන්න අමාරු වෙනවා. මේ විනාඩි 5කට පස්සේ හරියටම මේ වෙලාවේ දැන් මේකේ වතුර ටික සම්පූර්ණයෙන් අයින් කරලා මේකේ තියෙන වතුර ගතිය නැති වෙනකම් පොඩ්ඩක් වේලෙන්න වගේ තියන්න ඕනේ මේක අපි. දැන් පැස්තා ටිකේ වතුර හොඳටම වේලලා තියෙන්නේ තඹ ගත්ත ටිකේ. මම දැන් මේ වෙලාවේ තෙල් එකතු කර ගන්නවා තාච්චියක් ලිපේ තියලා. ඕගොන්ට තෙල් තියෙන ප්‍රමාණයට දාගන්න. පොඩ්ඩක් දාලා හරි බෙද ගන්න පුළුවන් මේක. තෙල් ටික රත් වුණාට පස්සේ තමයි එකතු කරන. රත් වෙලාද කියලා බලන්න. මේ වගේ කූරක් දැම්මම කූර දිගේ බබුළු වෙනවා නම් තෙල් ටික රත් වෙලා තියෙන්නේ. දැන් පැස්තා ටිකත් හොඳටම වතුර හිඳිලා තියෙන්නේ ඒකේ. මේක බදිනකොට මේකේ විශේෂත්වය තමයි මේක එකපාර ගුලියක් වගේ අරගෙන දාන්න එපා. එතකොට ඔක්කොම එකට ඇලෙනවා මේකේ. මේක තනි එක එක මේ විදිහට දාන්න. එකක් දාලා ඒක උඩට එනවා ශනිකව. ඒ ආවට පස්සේ අනිත් එක දාන්න. ඒ වගේ ඕගොල්ලෝගේ භාජනයේ ප්‍රමාණයට දාලා මේක ටික ටික බෙද ගන්න. මේක බෙදලා ඉවරනකොට පේනවා මේකේ මුලින් දාපු ටිකේ රන්වන් පාටක් වගේ එනවා. අනිත් ටික සුදු පාට තියෙනවා. එතකොට ඒ පාට වෙන ටික ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම හැන්දෙන් අයින් කරගන්න. හැන්දෙන් අයින් කර ඉතුරු ඒවත් එක එක දාලා මේ විදිහට බෙද ගන්න. දැන් ඕගොල්ලන්ට පේනවා මුලින් දාපු ටික පාට වෙනස් වෙලා තියෙනවා. ඒ ගානට වගේ බෙදුනට පස්සේ ඒ ටික හැන්දෙන් අයින් කරගන්න. අයින් කරලා තව ටිකක් මේකට එකතු කරන. ඒ වගේ බෙදෙන ටික තාච්චියෙන් අයින් කරගන්න. මේක විනාඩියක් වගේ කාලයක්දී බෙදෙනවා. මේක ගින්දර අඩුම මට්ටමේ වගේ තියාගන්න. ගොඩාක් වැඩි කරන්නේ නැතුව. දැන් මම මේ විදිහට ඔක්කොම ටික බෙදගත්තා. මේ බෙදගත්ත ටික තමයි සේරම තියෙන්නේ. මම දැන් මේ කොටස් දෙකකට වෙන් කර ගන්නවා. මේකෙන් මම බයිට් මුරුක්කු එක හදන්නේ දැවිල්ලට වගේ. මෙතන මම මිරිස් කුඩුයි ලුණුයි එකතු කරලා මේක හොඳට කවලම් කරනවා. ඒකට මේක බයිට් මුරුක්කු විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේක බාපු ගමන් තෙල් පිටින්ම දාන්න එපා. ඒතර නිකන් ඇලිලා වගේ හිටිනවා. මේක පොඩ්ඩක් නිවුනට පස්සේ වගේ තෙල් හිඳුනට පස්සේ වගේ තමයි දාන්න ඕනේ. බලන්න මේක හොඳ ක්‍රිස්පි ගතියට තියෙනවා මේක. දැන් අපි බලමු සීනි මුරුක්කු එක මම හදා ගන්න විදිය.
මෙතන සීනි මුරුක්කු එකේදී මම සීනි ග්‍රෑම් 200ක් එකතු කරනවා. ඒ වගේම වතුර මිලිලීටර් 200ක් එකතු කරනවා. එකතු කරලා මේක හොඳට පදම එනකම් මේ සීනි ටික කවලම් කරන්න ඕනේ. මම ඔකට පදම පෙන්නන්නම් හරියටම. දැන් මේ වගේ සීනි ටික නටනකොට අපේ පදම හරි නෑ. මේක හරියට බලා ගන්න. මේ වගේ හැන්දේ උඩට ඉස්සුවාම අවසානට එන බිඳුව නූලක් වගේ ඇදෙනවා නම් ඒත් හරි. නැත්තම් බලන්න ලේසිම ක්‍රමය තමයි මේ විදියට වතුර භාජනයකට උණු කරපු එකෙන් සීනි ටිකක් දාලා බලන්න මේ වගේ ගුලියක් වගේ එනවා නම් අපේ පදම හරි. නැත්තම් තව තියන්න ඕනේ මේක. දැන් මගේ මෙතන නම් පදම හරි කියලා තියෙන්නේ. දැන් මම මේ වෙලාවේ ඉතුරු මුරුක්කු ටික එකතු කරලා මේකට කවලම් කරනවා. මේ වෙලාවේ ගින්දර අඩුවම කරලා හොඳට කවලම් කරන්න සීනි ටික මිදෙනකම් මේකේ. මේක ටික වෙලාවක් යනකොට සීනි ටික අල්ලලා මිදෙනවා මේක වටේට. ගින්දර අඩුම කරලා තියන්න නැත්නම් ලිප ඕෆ් කරත් ප්‍රශ්නයක් නෑ මේ වෙලාවේ. ලිප උඩම තියලා කවලම් කරන්න රස්නේ පිටින්ම. දැන් සීනි ටික හොඳට මුරුක්කු වලට අල්ලලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මෙතනදී. මේ වගේ ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. බලන්න මේක මේ දෙකම හොඳ ක්‍රිස්පි ගතියට තියෙනවා. බලන්න සද්දෙත් එක්ක හොඳට ක්‍රිස්පි ගතියට මේක තියෙනවා. ඉතින් මේක ලේසියෙන්ම ඇත්තටම හදා ගන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නේත් නැහැ. මේක පොඩි අයට සීනි මුරුක්කු, ලොකු අයට දැවිල්ල මුරුක්කු විදිහට එකම දෙයින් ඇවිල්ලා මුරුක්කු ජාත් දෙකක් අපිට හදා ගන්න පුළුවන්. ඔයගොල්ලොත් හදලා බලන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි.